මාලි වඩුගඩ පිටිය. මාලි වඩුගොඩ පිටිය රුවන් මාලි කියන්නද මං ඔයාට? එහෙම කිව්වත් ඉතින් ඔයාට කැමති නම් එකත් ඉතින් මට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කියන්නකෝ දැන් 1900 කීයද මේ පාසලෙන් ඔයා අවුට් වෙන්නේ? මම අවුට් වෙන්නේ 1992 1992 තමයි student as a student. ඊට පස්සේ as a teacher again 2000. හරි දැන් ගොඩාක් ලොකු ඉතිහාසයක් ඔයාලට තියෙනවා මේ පාසල සම්බන්ධයෙන් 1992 O level A level batch එක කියන්නේ මොන වගේ batch එකක්ද? හැබැයි මේකයි ඒ ගැන නම් ඇත්තටම full of fun. ශිෂ්‍ය නායක බැච් ගහගෙන ඔෆිස් එක ඉස්සරහා දන ගාපු සෙට් එකක් තමයි වෙන්නේ. ඒ තරම් ආතල් එකේ හිටිය දඟ කරපු ඉස්කෝලේ දෙක කරපු සෙට් එකක්. නවසත් සේම් නේ. හරි කියන්නකෝ ඒ දවස්වල ඔයාට අමතක නොවන සිදුවීමක් මතක් කරන්න කිව්වොත්. සිදුවීම් ගොඩාක් තියෙනවා. එකකින් එකක් කියලා ගත්තොත් ඉතින් 1992 A level batch එකේ ඉතින් මම මේ කියන සර් හරිම ස්මාර්ට්. ඉතින් අපි මේකෙන් අපේ කාලෙත් අර ඉන්නවනේ. සර් අර හැංගෙනකොට හොරෙන් බලන විදිහක් ඉතින් අන්න ඒ විදිහට හරිම ස්මාර්ට් සර්. සුදු ෂර්ට් එක අඳගෙන එනවා ලොන් ස්ලීව්ස් දාගෙන නීට්. ඉතින් සර්ගේ මෙහෙම ඇක්ෂන් එකක් තියෙනවා. සර් එනවා නෝට් එක මෙහෙම කියනවා. කියවලා බ්ලැක් බෝඩ් එකේ මෙහෙම හේත් වෙලා කකුල මෙහෙම ඉඳලා හේත් වෙනවා. ඒ හේත් වුණාට පස්සේ ඇක්සිඩන්ට්ලි මම දකින්නවා සර්ගේ බෝඩ් එකේ ලිපු කොහොමද දැන් කලි සමය. මෙහාට යනවා. ඉතින් අපි එක පාට මන්තමානිතයට පින්නේ සර්ගේ අන්න. හැමෝම පන්තියේම hina වෙනවා. ඉතින් සර් අහනවා මොකද්ද හේතුව? මොකද්ද හේතුව දෙක අපිට හේතුව කියන්න බැහැනේ. ඉතින් අන්තිමේදී සර් කොච්චර චොක්ුණාද කියනවා නම් පේලියම එකගෙන ගියා ඔෆිස් එක ඉස්සරහට. එතන වැල්ලේ දැන් මීට වඩා වෙනස් වුණු තැනක් තමයි ඉස්කෝලේ. ඔෆිස් එක ඉස්සරහා වැල්ලේ දන ගහගෙන හිටියා අපි පීරියඩ් දෙකක් යනකම්. ඒත් අදටත් ඒ සර් දන්නේ නැහැ ඇයි අපි හිනාවනේ කියලා. තාම කිව්වේ නැහැ. තාම නැහැ. දැන් කියනවනම් සර්ට මොකද්ද කියන්නේ? සර් බලන් ඉන්නවනම් දැන් මොකද්ද කියන්නේ? සර් බලන් ඉන්නවනම් කියන්නේ ඇත්තටම එදා අපි බයෙන් හිටියා වුණාට අද ඒක අපේ ඇත්තටම ජීවිතවලට කවදාකවත් අමතක වෙන්නේ නැති ලස්සන මතක වලින් එකක්.